අර දැන් මචං හිතහන්කෝ මේ හැම ගමකම ඉන්න ඕනේ මචං ඔය පොල්ලෙක් කරාබුවක් දැම්මත් ඒ මිනිස්සුන්ට අවුල්. කොණ්ඩේ වැව්වත් ඒ මිනිස්සුන්ට අවුල්. හරි. අනේ මන් දැන් මොකටේනේ? අනුන්ගේ සිද්දවල් වැඩක් නැහැ. හැම ගමකම ඉන්නදී ඕගේ දෙතුන් දෙනෙක් මේ අනිත් උන්ට වැඩක් නැහැ. දැන් අපි කැමති හින්දානේ බං අපි කරාබුවක් දාන්නේ. හරි කරාබුව ගලවන්නේ. හරි කොණ්ඩේ වවන්නේ. ඒක එක මවුලක් කරයි කියහම අපි කැමති හින්දානේ ඒක කරන්නේ. මේ මිනිස්සුන්ට වැඩක් නැහැ නේ බං. අපි මේ මිනිස්සුන් කාලා බීලා ඉන්නේ නැහැ. අපේ ගෙදර තිබ්බයි ගියාම මොකක් කරේ අපි කාලා බීලා ඉන්නවා. හරි. මොකක් කියලා ඉන්නක් ගහයි. ඒ මිනිස්සුන් කාලා බීලා ඉන්නේ නැහැ. අර මේ පවණක් යවුන් ඉන්නවනේ මෙහෙම කියන පුතේ ඔය ලස්සනයි ඔය මේ කොණ්ඩේ වවාගෙන කරාබු දාගෙන ඕක ගලවන්නේ ඔය ලස්සනයි ඔය කියන්න ඕන එක නෙවෙයි කියන්නේ අර මැදට මේ එකක් දාලා තමයි කියන්නේ මචං ලස්සන කෑල්ලක් දාලා බුරු මන්න කියන්න ඕනේ මූණට කියලා අවුලක් නැහැ එයා මූණට කියන්නේ නැහැ ඉතින් ඔය වගේ කටින් කට තමයි ඔය යන්නේ මේ කරාබු දාලයි වැඩක් නැති දෙද්දාලේ අනුන්ගේ දේවල් හොයන්න එපා බනත් අහනෝනේ බන පන්සල් කොච්චර පන්සල් ගියත් වැඩක් නැහැ නේ මම අනුන්ගේ දේවල් හොය ඔයගේ දඟලනවා කවුද හැදෙයිද මන් දන්නේ ඒක හරි කැත වැඩක් ඒක එහෙම ගන්න එපා එහෙනම් ජය